දාලා ගියේ. උරේ තාකත් තමයි බලයන් මෙතනින් අහගෙන කෑණු පස්සේ යන්න දුවනවා. මහන්සිද? ඔන්න අද නම් වා එන ගතේට අරුවට ගැහුවා. හරියට ෆිල්ම් වල ඉන්න නළුවෙක් දුෂ්ටයට ගහනවා වගේ. ඔන්න වගේ කොන්දක් තියාගෙන හිටියනම් මං කවදාවත්ම ඔයාව දාලා යන්නේ නැහැ නබීත. එහෙමනම් ඔයාට මේ සිවුරක් දාගෙන කන්නේ නැතුව මෙච්චර මැරෙන්න ඕනෙත් නැහැ. ලොකු හාමුදුරුවන්ගෙනුයි ගමේ අනිත් වයසක උන්ගෙනුයි ජරා කතා අහන්න ඕනෙත් නෑ. අබීත මොනවා හරි කියන්නකෝ. ඔයා කොහොමද කනිෂ්කගේ ගෙදරට ආවේ? ඔය ඉතින් ඔයා තාමත් මාවයි කනිෂ්කව සැක කරනවා. හරි ඉතින් ඔයාගේ සැකේ හරි. ඒ කාලේ ඉඳලා අපි දෙන්න අතර පොඩි දෙයක් තිබුණා තමයි. ඉතින් අබීත මම වැරදිද කියන්නකෝ. අපි සෙට් වෙලා හිටියට ඕන නිකමටවත් මගේ පස්සෙන් ආපු එක කොල්ලෙක්ටවත් අඩුම එක වචනයක්වත් කිව්වද? ඔයා නිකන් ඔහේ උන්ට ඕන දෙයක් කියාගන්න කියලා සද්දයක් නැතුව හිටියා. කනිෂ්කනේ උන්ට ගහලා අන්තිමට පන්තිත් තහනම් කරගත්තේ. හරි එයා වාගේ පොඩි කාලේ ඉඳන් හොඳම යාළුවා තමයි. ඒ වුණාට අබීත කෙල්ලෙක් වුණත් කැමති වෙන්නේ එහෙම පොඩි හරි පිරිමිකමක් තියෙන කොල්ලෙක්ටනේ. අද උනේත් ඒ වගේ දෙයක් තමයි. අද මොකක්ද උනේ? අදත් වෙනද වගේම ක්ලාස් එක වෙලා කනිෂ්කලා ගෙදරට ගියා. ඒ ගෙදර කවුරුත් නැහැ කියලා මං හැමතැනම මෙව්වා. මං හිතුවා වහන්සේ මෙතෙන්ට ඇවිල්ලා තියලා. මොකද බයික පාට මෙයාගෙත් දැක්කා වගේ සිවුරත් උස්සගෙන පාර මැද දුවගෙන ගියා. මාත් බය වුණා. අනිත් ඒක පන්සල පැත්තටත් නෙමෙයි උඹ මේ වෙන පැත්තට නෙදිව්වේ. ඇරත් බුවන්සේ හොඳටම දන්නවනේ මේ ඔක්කොම මනස්ගත විතරයි කියලා. ඇත්තට මොකද උනේ? උඹ සුභාෂිත් එක්ක මොනවද කරන්නේ? මොකක්? මොනවද මේ අහන්නේ? මේ බාරත් එනං අපේ ගේ ඇතුලෙන් සුභාෂිව දැක්කා. මම ඔක්කොම දන්නවා කනිෂ්ක. උඹ සුභාෂිත් එක්ක මොකක් හරි මගුලක් නටනවා කියලා මං ඒ ලෙවල් කාලේ ඉඳලම දැනගෙන හිටියා.
පිස්සුද අපි හාමුදුරනේ ඉස්කෝලේ යන කාලේ මම ඒකිට හරියට කතා කරලා ඔබ වහන්සේගේ කෙල්ල හින්දානේ මම ඒක දන්නේ හරියට හරි ඔබ වහන්සේ පැවිදි වුණාට පස්සේ අපි දෙන්න ටිකක් ළඟින් ආශ්‍රය කළා තමයි ඒක හරි ඒ වුණත් මේ ඔක්කොම පටන් ගන්න කලින් අපි ඔබ වහන්සේත් එක්ක හරියට කතා කරගෙන ඉවරයක් කරගත්තානේ. ඇයි මීට කලින් උත් ඔබ වහන්සේ මගෙන් ඇහුවෝ එකපාර. මට තාම සුභාෂිව මතක් වෙනවා කනිෂ්ක. මට තාම හිතෙන්නේ සුභාෂි මාව දාලා ගියේ කනිෂ්කත් එක්ක මොකක් හරි ඇයි හොඳ එකමක් තිබ්බ නිසා කියලා. මම ඒ කාලේ ඔය ඉස්කෝල වල රණ්ඩු වලට අනම්මනම් වලට යන්නේ නෑනේ. මතකදාර එක දවසක් අපි තුන්දෙනා පාරේ යනකොට කොල්ලෝ වගේක් සුභාෂිට වීලු කරපු වෙලාවේ මට මුකුත් කරගන්න බැරි වුණා. කනිෂ්කනේ ගිහින් උන්ට බැන්නේ. එහෙම තමයිනේ යාළු ෆිට් එකනේ. ඒකෙන් වෙන්නේ නැති කනිෂ්ක. ඒ වුණාට ඒ වෙලාවෙ ඉඳන් සුභාෂි මට කී හිටියේ කනිෂ්ක දිහා බලවත් තෝ කොන්ද පණ තියෙන කොල්ලෙක් විදියට හැදෙන්න කියලා. මාව එයා දාලා ගියෙත් මම එහෙන ලාමකයි කියලානේ. හරි. ඒක දැන් ගියානේ. දැන් ඕව ගැන හිතලා වැඩක් නෑනේ. ඕව අමතක කරලා ඔය පන්සලට වෙලා බණක් භාවනා කරගෙන ඉන්න. පන්සලිත් වැඩ උන් තරම් තියෙනවනේ. දැන් විසක් එකත් ළඟයි. ඉතින් මේ සිවුර මං ආසාවෙන් දාගත්ත එකද? නෑනේ. මට සුභාෂික සිද්ධියෙන් පස්සේ ඔළුව අවුල් වෙලා වගේ කියලා බැරිම තැන ගිහිල්ලා අප්පච්චිට කිව්වහම ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කන් යනවා වෙනුවට එක්කන් ආවේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ගාවට. උන්වහන්සේටත් ඉතින් පන්සලට එක්කෙනෙක් හරි වැඩි වෙනවා නම් පිස්සෙක් හරි කමන්නේ. හාමුදුරනේ මේ අපේ ලොකු හාමුදුරන්ට එකේ කතා කියලා ඇස් දෙන්න එපා. යකෝ උන්වහන්සේ තමයි ඔබ වහන්සේවම කාලේ ඉඳලා හරි ඉන්නේ. අර චීවරේ දාගත්තට පස්සේ ආයි ඔය ගෑනු ළමයි ගැනයි අනම්මනම් මොනවද මනස්ගත ගැනයි ඒව හිතන්න බෑ. ලොකු හාමුදුරුවෝ හරි කතකට. චීවරේ දාගත්ත පළියට මිනිස්සෙක් ලෙඩ සනීප වෙන්නේ නැහැ කනිෂ්ක. මමත් මිනිස්සෙක් කොල්ලෙක්. ඇයි මට ආදරය කරන්න අයිතියක් නැද්ද? ආ? උඹලා ඔක්කොම බෝකු ගානේ පාරවල් ගානේ කෙල්ලොත් එක්ක ලව් කරද්දි මට කියන්නේ ඒව ඔක්කොම අතහැරලා කැලේට ගිහිල්ලා තපස් රකින්න කියලාද? ඒ මුකුත් ඕනේ නැහැ. අඩුමතරම ડોක්ටර් කෙනෙක් දොස්තරලා මොකටද යකෝ හාමුදුරන්ට? ඊටත් ඔයගේ මහ සුළු ගොන්දේකට දොස්තරලා මොකටද? මොන විලිලජ් නැතටද ඒ? නිකන් හිතන්නකෝ ඔගේ එළියට ගියොත් එහෙම. දොලේවත් ගමේ පන්සලේ පොඩි හාමුදුරන්ට පිස්සු කියලා. අපි කොහොමද පාරේ නැද්දක් යනද? එහෙනම් මොන මගුලද කනිෂ්ක උඹට කරන්න කියන්නේ? උඹ හිතුවොත් මම මේ ආසාවෙන් මේ පිස්සු විකාර දැක ඉන්නවා කියලා. යකෝ මමත් සාමාන්‍ය මිනිස්සෙක් කොල්ලෙක්. මට අයිතියක් නැද්ද උඹලා වගේ සතුටෙන් ඉන්න? සාමාන්‍ය මිනිස්සෙක් කියන්න එපා. සිවුර දාගත්ත චීවරධාරියෙක් කියන්න. මේ ගිහි අපිට තියෙන සොමි උඹලට ගන්න බෑ. අරත් ඔය වගේ මහ සුළු ගොන් දේවල් වලට දොස්තරලා ගාවට ගිහලා මුළු ගමේම නම කැත කරගන්න බෑ හාමුදුරුවෝ. මහ ගෑනු ලෙඩනේ බං අපි තුඹටත් තියෙන්නේ. හරියට ඉන්න කාලේ හිටිය කෙල්ල තියාගන්න බැරුව චීවරේ දාගෙන ආයෙනවා ඒ ගෑණි පස්සේ. තොපි වගේ උතාව මේ සාසනේ කන්නේ. ගෑනු පෙරේත 70. එහෙනම් මං ගිහින් එන්නම් කනිෂ්ක. මේ අර පහන් කුඩු වැඩේ කියන්න යාවේ මං. මේ අර අපේ ක්ලාස් එකේ හිටිය කවුද? නේසර එහෙමත්. ඔව් මේ ළඟදී මට හම්බුණා. මාත් එක්ක කතා කරා ඒ ගැන. ඒක මම බල්ල කරලා දෙන්නම්. හරි. එහෙනම් මං ගිහින් එන්නම්. හාමුදුරනේ. අර ඔබ වහන්සේ යන්න ඕනි කිව්ව දොස්තර